චිට් බෙදපු මිනිස්සුගේ මේ ඡන්ද කාඩ් හොරකම් කරපු මිනිස්සුගේ බත් මුට්ටි හොරකම් කරපු මිනිස්සුත් එක්ක විද්වත් සංවාදයකට අපිට එන්න කියනවා. ඒ සංවාදේ කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා ඔබතුමිය කියන්නේ එතනින් අපි පටන් ගන්න. ඒක ආර්ථිකය පිළිබඳවද? එහෙම නැත්නම් ඔබතුමියගේ ඔය මේ විගණකාධිපති පත් කිරීම පිළිබඳවද? එහෙම නැත්නම් රීබිල් ශ්‍රී ලංකා පිළිබඳවද? එහෙම නැත්නම් 2028 ඔබ ආයේ කොහොමද ණය ගෙවන්නේ කියන එක පිළිබඳවද? කොහෙද ඔබ බාර ගන්නකොට ආර්ථික වර්ධන වේගය තිබුණේ කොතනද? දැන් තියෙන්නේ කොහෙද කියන එක පිළිබඳවද? එහෙම නැත්නම් මහා ලෝක බැංකුවේ ආසියානු සංවර්ධන බැංකුවේ ඔබේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳව තියෙන පුරෝකථන පිළිබඳවද? නීතිය හා සාමය පිළිබඳවද? අනුන්ගෙන් හදිස්සි නීතිය දාන්න ඉල්ලපු වෙලාවේ එපා කියලා දැන් හදිස්සි නීතිය දික් කරගන්න වෙන ප්‍රාර්ථනා තියෙන වෙන ආකල්ප තියෙන ඔබේ ඒ කූට ව්‍යාපාර පිළිබඳවද එහෙමත් නැත්නම් ඔබ කරන්න යන අලුත් මේ විවස්ථා නවතම විවස්ථාව පිළිබඳවද ඕනම එකක් පිළිබඳව විද්වත් සංවාදයකට අපි ලෑස්ති. ඔබතුමිය කියන්නකෝ මට මගේ කාලය දෙනවා දැන්. මට කියන්නකෝ 2028 ඔබතුමිය ණය ගෙවන ආකාරය ඔයගොල්ලන්ගේ ආණ්ඩුවේ තියෙන සැලැස්ම මට කියන්න මම නිහඬ වෙනවා දැන්. කියද්ද වෙලාව? මට ඇති නෑ මට ඒක කියන්නකෝ බලන්න 28 ණය ගෙවන මට එපා මේ කතා කරලා කියන්නකෝ ඔබතුමාගේ සාකච්ඡාවක් කරනවා. ඒතර විද්වත් සාකච්ඡාව කො ණය ගෙවන විදිහ මට කියන්න බෑ 2028 කොහොමද ණය ගෙවන්නේ? ඔයාට කියන්න ඔයාට තේරෙන්නේ නෑ. මට තේරෙන්නේ නෑ නෙමෙයි ඔයාට කියන්න තේරෙන්නේ නෑ. හරි. දන්නේ නැත්නම් මට තේරෙන්නේ නැත්නම් මෙතුමා ඉන්නවා චතුර මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැතිනේ මට තේරෙන්නේ නෑ. රටේ මිනිස්සුන්ට කියනවා. රටේ මිනිස්සුන්ට නිකන් දේශපාලන වාචාලෙක් වගේ තරතර ගෑවට අපිට උත්තර නෑ. ඒවට ප්‍රශ්නයක් ඇහුවාම අර පොලිසියේ මේ නිලධාරියෙක් එක්ක මේගොල්ලන්ගේ ගිය ප්‍රශ්නේ. දැන් ලංකාවේ තියෙනවා බින්දිතයන් ආරක්ෂා කිරීම කියලා මේ නීතිඥයෝ දෙන්නෙක් ඉන්නේ. පනතක් තියෙනවා. ඒ පනතේ සාමාන්‍ය නඩුවකට සම්බන්ධ පාර්ශවයක් එක්ක ওই විදිහට ගැටීමක් කරන්න පුළුවන්ද මේ නීතිඥ මහත්තුරු දෙන්නගෙන් අහන්නේ. පුළුවන්. ඒතර වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත සහ කාර්යාලය මොකටද තියෙන්නේ? මොකටද තියෙන්නේ? ඈ? නීතිඥ මහත්තුරුනි මහත්මියනි අපිට කියන්න. ඈ? කියන්නේ. දැන් මම කියන්නේ නිහඬව බලාගෙන ඉඳලා වැඩක් නැහැ. ඇත්ත කතා කරන්න. හරිද? ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්නවා මාස 14ක් විගණකාධිපතිවරයෙක් පත් කරගන්න බැරුව. විගණකාධිපතිවරයෙක් පත් කරගන්න බැරුව. මේගොල්ලෝ අපිට චෝදනා කරනවා විපක්ෂයට මේ දන්නව හොඳට මේ නීතිඥවරු දෙන්නෙක් නේ ඉන්නේ. අපි තාම නීති ශිෂ්‍යයෝ මට වඩා හොඳට දන්නවා මේගොල්ලෝ. හරිද? ලංකාවේ මේගොල්ලෝ කිව්වා අර මේ වතු කරේ දෙමළ ජනතාවට රුපියල් 200 වැඩි කරනවා. මේ තුමිය දන්නවා පැහැදිලිව නීතියක් නැතුව ඒක පාර්ලිමේන්තුවෙන් කරන්න බෑ කියලා. බොරුවට විපක්ෂයට චෝදනාවක් කරා විපක්ෂය විරුද්ධ වුණා මේ රුපියල් 200 දෙන එකට. ඊට පස්සේ විපක්ෂයට චෝදනා කරනවා අපි දැන් මේ මිනිස්සුන්ට සහනාධාර දෙන එක සම්බන්ධව ඔබ බීලු කරනවා කෝචොක් කරනවා අපි දෙනවා තමයි තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා ජනතාවට දෙන්න යන සල්ලි වලට විරුද්ධ වෙන්න එපා කියලා. ජනතාවට දෙන්න සල්ලි වලට වැඩියෙන්ම විරුද්ධ වුණේ ජනතාව විමුක්ති කරගන්න. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි LTT එකයි හමුදාවයි එකට එකතු වෙලා සුනාමි අවස්ථාවේදී ලංකාවේ මිනිස්සුන්ගේ එකතු වෙන මේ ලංකාවට එකතු වෙච්ච ඒ වෙලාවේ හිටියේ කදිරගාමර මහත්මයා එතුමා එකතු කරගත්ත ආධාර බෙදන්න ගියා. කිලිනොච්චියේ තීච්ච ඔෆිස් එකකට LTT ගහරහා උතුරු නැගෙනහිර සල්ලි බෙදනවා කිව්වම පීටොම් නඩුව දාලා ඒ කටයුත්ත පාර්ලිමේන්තුවේ තියෙන 148 කියන්නේ මූල්‍ය බලය අනන්‍ය මූල්‍ය බලය වෙනත් ආයතනයකට පවරනවා කියලා නඩුව දැම්මේ ජනතාව විමුක්ති පෙරමුණ 39 දෙනා එකතු වෙලා. නැත්තම් නෑ කියන්නේ ඒ නඩුව හරහා ඒ සල්ලි දෙන්න බැරි වුණා මිනිස්සුන්ට. එතකොට ඒ වෙලාවේ සංඉන්දියාවක් තිබ්බේ නැද්ද? ඒ වෙලාවේ සහයෝගයක් තිබ්බේ නැද්ද? ඒ වෙලාවේ හිටියේ දෙමළ මිනිස්සු නෙමෙයිද? ඒ වෙලාවේ හිටියේ අහිංසක මිනිස්සු නෙමෙයිද? සුනාමි එකේ දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු කියලා තෝරන්න පුළුවන්. හැබැයි අද කියනවා විපක්ෂය මේවට විරුද්ධ වෙනවා. විපක්ෂය මේවට කතා කරන්නේ. අපි කියන්නේ ඕගොල්ලෝ කියන දේ දෙනවා නම් හොඳයි. හැබැයි ඔබම නිකන් ඔය අනුර මහත්තයා පාර්ලිමේන්තුවේ කියපු ටික කැල්කියුලේට් කරලා බැලුවද ඔය මහත්තුරු දෙන්න? නිකමට ඒ ටික එකතු කරලා බැලුවාම කීයක් එනවද කියලා? පරිපූර්ණක ඇස්තමේන්තුවක් දාන්න ගියාම අනේ එපා ප්ලීස් කියලා. දවස් දෙකකින් ආයි දෙසැම්බර් 19 වෙනිදා වෙනකොට පරිපූර්ණක ඇස්තමේන්තුවක් ගෙනාවා. IMF එකත් එක්ක කතා කරන්න ගිහිල්ලා ණය ප්‍රතිව්‍යුහගත කරන්න කිව්වහම අනේ ප්ලීස් ඒක කරන්න බෑ. මේ ඕගොල්ලෝයි අපේ තියෙන කිවිසුම් වගේ නෙමෙයි මේක මෙහෙමයි කියලා අන්තිමට අර ආර්ථික විද්‍යාඥයෝ 120 ගානක් අස්සම් කරලා දීලා ලියුමක් දුන්නාම ඒක බ්‍රේකින් නිවුස් ගහනවා. ඒක නියමයි කියලා කියනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ මමත් ආසයි ඉගෙන ගන්න ඕගොල්ලන්ගෙන් ඔබ මේ රට දියුණු කරන්නේ කොහොමද කියන එක මගේ කාලේ හරි දෙනවා මේ රටේ මිනිස්සුන්ට ඔබ රට දියුණු කරන හැටි කියන්න පුළුවන් නම්. බොහොම ස්තුතියි. ප්‍රශ්න ගොඩක් ඇහිලා තියෙනවා පිළිතුරු දෙන්න තමයි තියෙන්නේ ඉතින් ලක්මාල් හිමචන්ද්‍ර මන්ත්‍රීතුමිය දැන් මේ ඩබල් කැප් එකෙන් වුණත් කමන්නේ පටන් ගත්තා මේ ක්‍රමවේද මොකද දැන් මම පටන් ගන්න 2028 ණය ගෙවීම හොඳයි දැන් ප්‍රශ්නයක් ඇහුවනේ 2028 ණය ගෙවන්නේ කොහොමද කියලා ඇහුවනේ මම හිතන්නේ මේක මේ අපි ඇත්තටම
මම ඒකයි කියන්නේ මේ සාකච්ඡා කරනකොට අපි කැමති කරුණු මත පදනම් වෙලා යම්කිසි විනයක් සහිතව සාකච්ඡා කරන්න සූදානම් වෙලා එනවනම් විපක්ෂය. එහෙම එන්නේ නැතුව ඇවිල්ලා මෙතන නිකන් අර ඇහිච්ච හැම මම ඩබල් කැප් සිද්දට උත්තරයක් දෙන්න ඔබතුමා බය වෙන්න එපා. හරි එතකොට එහෙම ඇහි නැහැ දකින හැමදේම මෙතන ඇවිල්ලා කියන්නේ නැතුව යම්කිසි දෙයක් නේද මේව ගැන විශේෂඥයෝ අදහස් පළ කරනවා. මේව ගැන දැනටමත් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අයවැය කතාවේදී ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් පිළිතුරක් ඉදිරිපත් කළා. ඒතර ඒ කිසිම දෙයක් ගැන හොයලා බලන්නේ නැතුව ඇවිල්ලා එකපාරට මහන 2028 ණය ගෙවන්නේ කොහොමද කියලා. අපි දැනටත් රටක් හැටියට ණය ගෙවනවා. ඒක තමයි ඇත්ත කතාව. 2022 අපි බංකොලොත් භාවය ප්‍රකාශ කරනකොට අපි ණය ගෙවන එක අත්හිටුවේ පාර්ශ්ව දෙකකට විතරයි. ද්විපාර්ශ්වික ණය හිමියන්ට සහ වාණිජ ණය හිමියන්ට තමයි අපි ණය ගෙවන එක අත්හිටවලා තියෙන්නේ. අපි අදටත් මල්ටිලැටරල් ඉන්ස්ටිටියුෂන්ස් වලට ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව මම කතා කරන වෙලාවේ මේ උණු පුරණයක් ඕන නැහැ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ආසියානු සංවර්ධන බැංකුව වගේ දේවල් වලට අපි තාමත් ණය ගෙවනවා. එතකොට අපිට ඇත්තටම 2026 වර්ෂයේදී ගෙවන්න තියෙන ණය ප්‍රමාණයට වඩා 2028 වර්ෂයේදී ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි වෙන්නේ ඩොලර් මිලියන 200ක් විතරයි. හරි එතකොට මේ කියන්නේ අපි දැනටත් ණය ගෙවනවා 2028 වෙනකොට අපි ප්‍රාග්ධන ගෙවීම ආරම්භ කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ ආරම්භ කළත් අපිට ඩොලර් මිලියන 200ක විතර වැඩිවීමක් විතරයි 2028 වර්ෂයේදී සිද්ධ වෙන්නේ. ඒකින්ද කවුරු හරි මේ අපේ විපක්ෂ නායකතුමාව නොමග යවලා තියෙන තුමා ඇත්තටම හැමදාම පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ අහනවා. ඒ කියන්නේ කොහොමද ණය ගෙවන්නේ කොහොමද ණය ගෙවන්නේ කියලා 2028 වර්ෂයේදී අපේ ණය ගෙවීමේ හැකියාවක් මේ වෙනකොට තියෙනවා. ඒ වගේම තමයි අපි 2032 වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මුලින් පුරෝකථනය කළේ අපේ debt to GDP ratio එක. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට ණය කියන එක 95ක මට්ටමේ රඳවා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි මේ වෙනකොටත් ඒක 90ක මට්ටමකට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ මේක 2032 වෙනකොට මිලතරා පල්ලහ මට්ටමකට debt to GDP ratio එක අඩු වෙනවා. අපි හිතනවා අපි ආර්ථික වර්ධන වේගය අත්පත් කර ගන්නා වේගය අනුව ඊටත් වඩා මේක අඩු කර ගැනීමේ හැකියාවක් අපි සමහරවිට අත්පත් කර ගන්න පුළුවන්. ඒක බාහිර තත්ත්වයන් මත රඳා පවතිනවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ වගේ අර යමක් කියනකොට නිකන් ඔහේ ඇදලා දාන්න නැතුව ඒ ප්‍රශ්නය නිකන් පිළිවෙලකට අහලා පිළිවෙලකට උත්තර දීලා අරගෙන නේ. ඒ කියන්නේ මෙතන මේ අපි තරහ ගිහලා කතා කරන්නේ නෑනේ. අපි කවුරුවක්වත් කාත් එක්කවත් වෛරයක් පරිමහන්න මෙතනට ඇවිල්ලා නෑ. අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ කාත් එක්කවත් අපහාස කරන්නවත් වෛර පරිමහ ගන්නවත් නිකන් 1971 කැරළේ සිද්ධ වෙච්ච ආකාරය ගැන මේ 2025 වර්ෂයේදී නේද වාද පිටියට ඇවිල්ලා ජනතාවට කරුණු කියනවා. කියන්නේ හොඳයි මම උපුල් සහෝදරයා ඒක කියූප එක බොහොම හොඳයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ විපක්ෂයේ මතු කරන කාරණා බලන චතුර මේවද දැන් මේ වෙලාවේ තියෙන ප්‍රශ්න මේ රටේ ජනතාවට මේ වෙලාවේ තියෙන ප්‍රශ්න මේවද විපක්ෂයක් ඇති කරන්න ඕන ප්‍රශ්න මේවද හරිද මීට වඩා මම කියන්නේ විපක්ෂයකට කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවනේ අඩු ගානේ ඒකවත් කරන්නේ නැතුව මේ වගේ නිකන් බොරු මේ කතන්දර කියන එක තේරුමක් නෑ. එතකොට සමන්රත්න ප්‍රිය මහත්මයා කතා කරපු එක කැබ් සම්බන්ධ ප්‍රශ්නය කැබ් 1725ක් එන්න මට 1775ක් අපි අලුතෙන් ගෙන්නනවා. එතකොට ඒ ගෙන්වන්නේ മന്ത്രി ගොල්ලන්ට ඇමති ගොල්ලන්ට කොහොමදත් ඇමති ගොල්ලන්ට අමාත්‍යංශයෙන් වාහනයක් හිමි වෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කාර්ය හිමි සමහර മന്ത്രിවරු ඉන්නවා. උන්ට කොහොමදත් විපක්ෂ නායකතුමා වගේ අයට ඒගොල්ලන්ට කොහොමදත් දැනටත් වාහනයක් හිමි වෙනවා. අපි ගිය අවුරුද්දේ മന്ത്രിවරුන්ට හිමි වාහනය ගෙනාවේ නැහැ. අපි ඒ වාහනේ ලබා දුන්නේ නැහැ. නමුත් ලබන අවුරුද්දේ මේ മന്ത്രിවරුන්ට හිමි වාහනය ලබා දෙනවා. ඔක තමයි ඒක අපේ ප්‍රතිපත්තිය. ඒක අපි ඡන්දෙට ඉස්සෙල්ලත් කියපු එක. ඒක තමයි අපි ඇත්තටම අපි ගිය අවුරුද්දේ අවුරුද්දක් එක අත්හිටුවලා තිබ්බා. හරි. 1775ක් කැබ් ගේන්නේ රජයේ සේවයේ ඉන්නවා. සෞඛ්‍ය අංශ නිලධාරීන් ඉන්නවා, වනජීවි නිලධාරීන් ඉන්නවා. එතකොට ප්‍රාදේශීය ලේකම්වරු ඉන්නවා. මේ නිලධාරීන්ට අලුතෙන් වාහන ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මම හිතන්නේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිතියක ඔබතුමා ඉන්නේ. රාජ්‍ය සේවයේ ඉන්න වෘත්තීය සමිතියක අහන්න. දැන් ඔයගොල්ලෝ වාහන ප්‍රදර්ශනයක් කරානේ ආණ්ඩුව ආපු ගමන්. ඔව් ඔබතුමාගේ වාහනයකුත් ඔව් අනිවාර්යයෙන් ඒක තමයි කියන්නේ. එතකොට වාහන ප්‍රදර්ශනයක් කරනකොට කිව්වේ වසන්ත සමරසිංහ ගිහිල්ලා මේ ගෝල් පේස් එකට මේ වාහන වැඩිපුර ගෙන්නලා තියෙන මේ සුකෝභෝගී වාහන. අවුරුදු 7-8ක් පරණ වාහන. සුකෝභෝගී වාහන. හින්දා මේවා අපි ටෙන්ඩර් කරලා විකුණලා සල්ලි ගන්නවා කියලා. විකුණලා සල්ලි ගන්නවා කියලා කිව්වේ වාහන වැඩි කියලා. ඔව් හරි. වැඩි නම් වාහන
මේ කැබ් 1775ක් මොකටද? මන්ත්‍රීවරු කී දෙනාද ඉන්නේ? ඇත්තටම ඔබතුමා මතක් කරලා හොඳයි. මන්ත්‍රීවරුන්ගේ සමරත්නප්‍රිය මහත්මයාට නෑ මගේ ඇමතිවරුන්ට වාහන තියෙනවා. නියෝජ්‍ය ඇමතිවරුන්ට වාහන තියෙනවා. අමාත්‍යංශවල වාහන තියෙනවානේ. වාහන නැති මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවද? හරි ඔබතුමා මෙහෙමනේ මන්ත්‍රීවරුන්ට වාහන දෙනවා මන්ත්‍රීවරුන්ට ලබා දුන්නේ පර්මිට් එකක්. ඒ පර්මිට් එක අපි ලබා දෙන්නේ නැහැ කියන එක තමයි අපේ තිබිච්ච ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මන්ත්‍රීවරයාට ලබා දෙන වාහනය තමන් රාජකාරීවර කරලා ගෙදර යන අවස්ථාවේදී නැවත රජයට ලබා දෙන්නට ඕනේ. 194 වෙනි මේ පිටුවේ තියෙනවා අපේ ප්‍රකාශය. අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය. හරි. සමන් රත්නප්‍රිය මහත්මයා මාස කීයක් මන්ත්‍රී වෙලා හිටියද? මාස 3මාරක්. මාස 3මාරක් මන්ත්‍රී වෙලා හිටියා. ඒතකොට ඔබතුමාට පර්මිට් එකක් හම්බුණාද? අනිවාර්යයෙන් මගේ අයිතියක් නේ. මන්ත්‍රීවරයෙක් විදිහට. ඔබතුමා ජනාධිපති අයිති නැති දෙයක් නේ ගත්තා. අයිතියක් උපදේශකයෙක් හැටියට හිටියා 2023 වර්ෂයේ ඉඳන්. මේක වැරදි ප්‍රකාශ කරන්න එපා. ඔය ඉල්ලාස් කරගන්න වෙනවා. නෑ මං ඉල්ලාස් කරගන්න ඕනේ. ඔබතුමාට හම්බුණාද නැද්ද? ජනාධිපති උපදේශකයෙක් විදිහට මේ පෙන්නන්න කොහෙද ඉතින් වෘත්තීය සමිතිය අධ්‍යක්ෂකවරයා ඔබතුමා වෘත්තීය සමිතිය අධ්‍යක්ෂකවරයා අනිවාර්යයෙන් අධ්‍යක්ෂණය අධ්‍යක්ෂ ජනරාල් අධ්‍යක්ෂක ජනරාල් හරි අධ්‍යක්ෂක ජනරාල් හැටියට ඔබතුමා ඉඳලා තියෙනවා. එතකොට ඒ කාලේදී ඔබතුමාට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා වාහනයක් ලබා දීලා තිබුණා. හරිනේ. අධ්‍යක්ෂ ජනරාල් වරුන්ට වාහන ආයිති නෑ හරිද? හරිද වාහන ආයිති නැද්ද? ඒකට උත්තරයක් දෙන්න. නැද්ද කියන එක නෙවෙයි ඔබතුමාට හම්බුණානේ වාහනයක්. හරි කොහොම හරි. දැන් ඊට පස්සේ මම කියන්නේ මේක මෙන්න මේ මගේ අපි ඇත්තටම තේරුම් ගන්න ඕනේ විපක්ෂයේ මේ වේදනාව තියෙන උතර තමයි වේදනාව තියෙන්නේ. උතර තමයි වේදනාව තියෙන්නේ. මාස 3ක් മന്ത്രി ගම කරලා පර්මිට් එකක් කරගන්නවා. වෘත්තීය සමිතිය අධ්‍යක්ෂක කියලා වාහනයක් කරගන්නවා ජනාධිපති ලේකම් වාහනයක් කරගන්නව නෙවෙයි. වාහනයක් පාවිච්චි කරන නිල වාහනයක් දුන්නා. ඒක අයින් වෙනකොට ඒ වාහනේ දාලා ඔබතුමා ඒ කාලය තුල කරපු උද්දේශ අධ්‍යක්ෂක ජනරාල්තුමා මොකක්ද කියලා මම දන්නේ නැහැ. හරි ඔයා දන්නේ නැහැ කොහොමද ඉතින් ඔයාගෙන අපි දන්නේ නැහැ ඔබතුමා කියන්න පුළුවන්. තාමත් හරියට නම් දන්නේ නැහැ මිනිස්සු ඔයගොල්ලෝගේ. ඔබතුමාට කියන්න පුළුවන් පස්සේ මොකද තමන් කලේ කියලා. හරි. ඉතින් ඊට පස්සේ මම මේ කියාගෙන ආවේ ඒකයි. මේක තමයි සැබෑ වේදනාව. ඒ වෛරය තමයි ඇත්තටම චතුර මේ එන්නේ. ඒ මම මේ ඇත්තටම කල්පනා කර හිටියා මේ කතා කරන විදිහ බලන්න. හරි මේ උද්වේගය බලන්න. ඇයි මේක? ඒක අපි කාට වරද්දක්. ඔයාගේ උද්වේගය අපි දැක්කා කලින් වැඩසටහන් වල දැන් අපි අඩුවලා මොකද කරේ මං හිතන්නේ. ඇයි මේ මෙච්චර තරහෙන් කතා කරන්නේ? ඇයි මෙච්චර මේ නේද? ඒ කියන්නේ මෙච්චර අපහාසකාරී විදිහට කතා කරන්නේ ඇයි? කාට පේන්නද මේ කෑ ගහන්නේ? හරි එතකොට අපි ඇත්තටම බලන්න ඕනේ මෙන්න මේ තමන්ට තමන්ගේ දේශපාලන ස්වාමීන්ට අහිමි වෙච්ච ඒ වරප්‍රසාද බලය වෙනුවෙන් තමයි මේ තරම් මෙතන ඇවිල්ලා මෙතන කෑ ගහන්නෙත් එහෙමයි වෙන තැන්වල කෑ ගහන්නෙත් එහෙම. අපි ඒක ගැන ඇත්තටම රජයක් හැටියට පක්ෂයක් හැටියට අපි කලබල වෙන්නේ නැහැ. හරි ඒක අපිට කියන්න ඕනුනේ 1775ක් අපි මේ කැබ් රථ ගෙන්වන්නේ රාජ්‍ය සේවයේ ශක්තිමත් කිරීම සඳහා. දැන් අපි ඇත්තටම දැන් ඔබතුමාට පේනවනේ මේ ආපදාවක් සිද්ධ වෙච්ච අවස්ථාවේදී. හරි. ඒ ප්‍රාදේශීය ලේකම්වරු කොච්චර දුර යන්න ඕනද? කොච්චර මිනිස්සුන්ගේ ගිහලා හම්බ වෙන්න ඕනද? ඒවට අවශ්‍ය වාහන උන් ගාව තියෙනවද? හරිද? එතකොට සෞඛ්‍ය සේවය සෞඛ්‍ය ප්‍රාදේශීය ලේකම්වලට ලේකම්ලා ඉන්නවද වාහන නැති ලංකා? ඔබතුමා හොයලා බලන්න. ඔබතුමා මුදල් අමාත්‍යාංශයේ නිර්දේශයක් මත තමයි මේවා මේ නිකන් එන නම්බර්ස් නෙවෙයි. හරිද? මේක නිකන් එන නම්බර්ස් නෙවෙයි මුදල් අමාත්‍යාංශයේ නිර්දේශයක් මත තමයි ලංකාවේ රාජ්‍ය පද්ධතියේ දින වාහන 87ක් වාහන අවශ්‍යයි කියන නිර්දේශය මත තමයි මේ වාහන ගෙන්වන්නේ. හරිද? මම දන්නවා ඔබතුමා දන්නද ඔබතුමාට හම්බ වුණානේ. ඔබතුමාට හම්බෙච්ච හින්දා ඔබතුමා දන්නද මම දන්නේ. මුදල් අමාත්‍යාංශයේ නිර්දේශය මත තමයි මේ වාහන ගෙන්වන්නේ. හරිද? ඉතින් ඒකින්දා පොඩකින් කියලා බලයට එන්න කලින් කියලා තියෙන්නේ කියලා මෙන්න මෙහෙම දේවල් අවශ්‍ය නැහැ. අපිට ජනතාවට නැති කිසි දෙයක් එපා. මේව රෙකෝඩ් කරලා තියාගන්න කියලා. එහෙම කිව්වහම ඔබතුමාට ඒ වෙලාවේ රාජ්‍ය පාලනය පිළිබඳව තිබිච්ච දැනුම අඩු නිසා දෙවැනි ප්‍රකාශ කරේ. පස්සේ ඔබතුමාලම මුදල් අමාත්‍යාංශයෙන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශ එහෙම කරාද? එහෙම අවුලක් නැහැ. මං කියන්නේ එහෙම වෙනවනේ. ධර්ම ගමන් ඉගෙන ගන්න ගමන් කරනවා කියලා කිව්වනේ ඔබතුමාලා. ඒකද ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශ 194 පිටුවේ බලන්න. අපි මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙනක තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඊට වඩා දෙයක් අපිට කියන්න දෙයක් නැහැ ඒ සම්බන්ධයෙන්. දැන් අනිත් කාරණේ මේ දැන් මේ චරිත් ගේන අනිත් කාරණේ දැනුම තියෙනවා. පළපුරුද්ද තියෙනවා. මෙතුමලට මොකක්ද තියෙන පළපුරුද්ද රාජ්‍ය පාලනය ගැන? මේ සමන් රත්නප්‍රිය මහත්මයාටයි චරිත් අබේසිංහ මහත්මයාටයි මේ තරම් උද්දච්ච විදිහට මෙතන රාජ්‍ය පාලනය ගැන පළපුරුද්ද ගැන කතා කරන්නේ මොකද්ද මේ දෙන්නට තියෙන රාජ්‍ය පාලනය? ඔබතුමා වෘත්තීය සමිතිය අධ්‍යක්ෂක ජනරාල් හැටියට ඉඳලා තියෙනවා. ඔබට චරිත් අබේසිංහ මහත්මයා මොනවා කරලා තියෙනවද? ඊළඟට පහුගිය කාලේ වැඩිච්ච රට ගොඩක් ඔබට තියෙනවද ප්‍රශ්නයක්? ඔබට තියෙනවද? දඩුව බලා ගන්නකො රනිල් ඔබට ඔබට මම කියන්නේ මේකයි නේද? ඒ කියන්නේ ඔබට තියෙනවද කියලා
අපි දෙමු අවස්ථාව. මම කියාගෙන ආවේ මේ තරම් උද්දච්ච ලෙස මේ තරම් උද්දච්ච ලෙස කතා කරන්න මෙතනට ඇවිල්ලා මේ ජනතාව ඉස්සරහට ඇවිල්ලා මොකද්ද මේ තියෙන මේ දෙන්නට තියෙන මේ සුදුසුකම් මොකද රාජ්‍යපාලනේ කවද කොච්චර කල් කරලා තියෙනවද කොච්චර කල් රාජ්‍යපාලනය කරලා ඕනඩා කරලා තියෙනවා ඕනඩා කරලා තියෙනවා හරිද එතකොට මේ තරම් හරි එතකොට ඉතින් ඒක නිසා අපි මෙන්න මේ ප්‍රවේශ මං ඉස්සෙල්ලත් ඒක තමයි කිව්වේ මේක තමයි මං ඉස්සෙල්ලත් කිව්වේ චතුර අපේ තියනවා මේ මෙන්න මේ තියෙන මේ දේශපාලන සංවාදයක් කරනකොට මඩ ගහන එක අපහාස කරන එක නිකන් නේද නිකන් උද්වේග කර වෙලා කතා කරන එක මේක තමයි මේගොල්ලන්ගේ තියෙන විපක්ෂයේ දේශපාලන සංවාද. දැන් ඉඳගෙන මේ හොරණ නගර සභාවක් ගැන කිව්වා අද මම එනකොට දැක්කා ගාල්ල නගර සභාවෙන් මම හිතන්නේ නේද නාගරික ලේකම්වරියට වතුර ගහනවා. වතුර ගහනවා යම් කිසි දෙයක් ඇගේ ගහන්නේ නාගරිකකමට පහර දීලා පැනලා දුවනවා ඊට පස්සේ ඉතිරි සේවකීන්ට ඒකනේ මං කියන්නේ මේ නගර සභාවක විපක්ෂයක් කටයුතු කරන ආකාරය අපි මේකම කාලයකට ඉස්සෙල්ලා දැක්කා පාර්ලිමේන්තුවේ හැසිරිච්ච ආකාරයත් මේකම තමයි මිලිස් කුඩු ගැහුවා ගහගත්තා නේ. ඒ කියන්නේ ඇත්තටම සමහරලාට දැන් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය හරි. එතකොට ඉතින් මං හිතන්නේ මෙන්න මේ සම්ප්‍රදාය මෙන්න මේ දේශපාලන සම්ප්‍රදායේ පහුගිය ලබන අවුරුද්දේවත් මෙතුමන්ලට පුළුවන් නම් මෙන්න මේ දේශපාලන සම්ප්‍රදායෙන් මිදෙන්න මං හිතනවා ලංකාවට ඒක දේශපාලන ජයග්‍රහණයක් වේවි කියලා.